මේ අපේ අම්මලාට පිස්සු අර පොඩි කාලේ ෆොටෝ එකයි මහ කාලේ ෆොටෝ එකයි නිකන් එකට අරගෙන. ඔය අර මම පොඩි කාලේ මැජික් කරන වීඩියෝ එකක් තියෙනවා. ඒක මොකුත් quality නෑ. කියනම මේ අපේ බල්ලෝ තමයි මේ ඔයාලගේ කර්මාන්ත රසායන සෙමින එක දවසේ මැරුණේ. ඒ හැමදේම නිර්මාණය කර මුන් අන්තිමට අපේ ගෙදර ආවා. ඒ කියන්නේ මුල් ටික නෑ මේකේ. මේ මූ ඇවිල්ලා ෆස්ට් සයිස් එකක් සෙකන්ඩ් සයිස් එකක් ගත්ත එකෙක්. පෙන්නන්න බෑ ඔක්කොම. කොහොමද ඒක දාන්නේ? ස්ක්‍රීන් එක එයා කරන්නේ කොහොමද? මේකද? හරිද? මේ ඉන්න බලන්න මොනවද තියෙන්නේ කියලා. ඔය තියෙන්නේ. ඉන්න. ඒකේ ඔයාලට වීඩියෝ එකක් වගේ නෙමෙයි පේන්නේ නේ. නිකන් කෑලි 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 යනවා දැන්. ඔව් මේ තියෙන හරියේ ඉඳන් බලමු මොනවද තියෙන්නේ. අපිනේ. හරි ඔය තියෙන්නේ මේක මේ නිකන් අපේ අර ගෙදරින් ඔය පහුගිරිගේ බර්ත්ඩේ එකට අදාළ ඒගොල්ලෝ නිකන් හදපු එකක්. එයාලගේ තියෙන විවිධාකාර වීඩියෝ කැලේ නම් මනම් ටිකක් එකතු කරලා මේ ඔය තියෙන්නේ අපි ඉස්සල්ලා අම්මා හිතන කොළඹ ඇවිල්ලා හිටපු ගෙදර. ඔයාලට වීඩියෝ එකක් වගේ ලොකුට පේන්නේ නැද්ද? දැන් මුන් නම් වැඩක් නැහැ නේ. දැන් මෙන්න මේක තමයි ප්‍රශ්නේ දෙමුන් දාන්නේ කියන මොනවා. මේ අපේ බල්ලෝ තමයි මේ ඔයාලගේ කර්මාන්ත රසායන සෙමින එක දවසේ මැරුණේ. ගාන්ට කර්මාන්ත සෙමින එක මේ හොඳට හිටපු එක 9:00ට විතර මැසේජ් එකක් කරා බල්ලා නැති වෙලා. හරි කොහොම හරි මේ මේ තියෙන්නේ පළවෙනි පන්තිය. පළවෙනි නෙමෙයි. ඔව්. පළවෙනි පන්තියක්. පළවෙනිම අපි කරපු ක්ලාස් එකක් මේ තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ ඒ වගේ පන්තියක මුල්ම කාලේ පන්තිවල. මේ ඔයාලට ලස්සනට වීඩියෝ එකක් විදිහට යනවා වගේ පේනවද මන් දන්නේ නැහැ. මම නෑ පොඩි ෆුටේජස් ටිකක් කරේ මෙන් දාන්න. මේ තියෙන්නේ 2020 මං හිතන්නේ. 20 අපි ලාස්ට් ඩේ එකක් කරපු බැච් එක 20 මේ තියෙන්නේ. 20. ඔය තියෙන්නේ. මේ තියෙන ඔන්ලයින් පන්ති කරපු කාලේ. කොට ගලන නේද පන්ති කරන්න ඒ උඩ ටික විතරනේ පේන්නේ. පල්ලෙහා පේන්නේ නෑනේ. ඔය තියෙන්නේ මුලින්ම නෙමෙයි මේ 2021 වගේ වෙද්දිත් මේ අපි මේ 2021 විතර වෙනකොට වැඩ කරලාද මේ තියෙන්නේ අපි පන්ති කරපු දැන. ඔය 2020 ආරම්භය මං හිතන්නේ. මේ තියෙන්නේ. ඔය තමයි මේ තමයි ඇත්තටම 2022 රිවිෂන් කාලෙත් මං හිතන්නේ මේ තමයි අපි මම පන්ති කරපු තැන. ඒ කියන්නේ මේ තියෙන බෝඩ් එක ඔය මගේ ඇඳ තියෙන්නේ ඇඳ අර මොකක් හරි හේතුවක් හින්දා කෙලින් හිටවලා මොකක්ද දන්නේ නැහැ. එක්ක ඔය කාලේ පාඩම් කරන කාලයක් හින්දා නිදා ගන්නවට එක්ක ඇඳ කෙලින් හිටවලා එහෙම නැත්තම් මොනියම් හෝ හේතුවක් නිසා ඇඳ කෙලින් හිටවලා තියෙනවා. මේ එක්ක 2021 නැත්තම් 22ට යට 22කින් පස්සේ නම් සාමාන්‍යයෙන් උතරින් අපි පොඩි පොඩි අප්ග්‍රේඩ් කරගෙන ලක් කරගත්තා. කොහරි මේ ඒ කාලේ බොහොම මේ මෑතකට කලින් ඔයගොල්ලන්ට මේ දෙනේ 22 ගම්පහ පන්තියක්. මේ අපේ අම්මලාට පිස්සු අර පොඩි කාලේ ෆොටෝ එකයි මහ කාලේ ෆොටෝ එකයි නිකන් එකට අරගෙන. ඔය අර මම පොඩි කාලේ මැජික් කරන වීඩියෝ එකක් තියෙනවා. ඒක මොකුත් quality නෑ. අර ඒකේ තියෙන පොඩි කාලේ මොකක් හරි මැජික් එකක් කරන එක මේ ඒක ඊට පස්සේ ලොකු කාලේට මැච් කරලා ඒක මොකුත් මට තේරෙන්නේ නැහැ මැජික් එක මොකද්ද කියලා. හරි වගේ කියවනවා. මේ ඒකෙම ලොකු වර්ෂන් එක කියලා අපේ අම්මලා තමයි මේ දැන් ඉතින් මේ මිනිස්සුනේ දැක්කේ කතන්දරේ සම්පූර්ණ ට්‍රාන්සිෂන් එක අරකේ අවශේෂ තමයි මේ එන්නේ කියලා තමයි කියන්නේ. හරි. හරි ඒ වර පොඩි කාලේ නම් තියෙන ඒවා. ඊට පස්සේ මේ මෙන්න මේ ටික තමයි මේ ඔයාලට සවුන්ඩ්ස් මොකුත් එහෙම ඇහෙන්නේ නැද්ද මේ වීඩියෝ එක යනකොට? නෑනේ. ඉන්න බලන්න එහෙම එන මට්ටමට දාන්න පුළුවන්ද කියලා. ෂෙයා සවුන්ඩ්ස් කෝ ඉන්නේ නෑ. what the hell? මේ සවුන්ඩ් ෂෙයා කරන්න බැරි මොකද මේකේ? එන කාලෙකින් මේ වගේ වැඩක් කරන්නේ නැහැ. ඉස්සරනේ ඉතින් අපි ෂෙයා කරගෙන කරේ ඔක්කොම zoom හරි වෙනස් වෙලානේ. කිසිම දෙයක් බෑ කියනවා. content only. ඉන්න
කම්පියුටර් සවුන්ඩ්ස් වෙනම ෂෙයා කරමු. ඊට පස්සේ අරක ෂෙයා කරන්න බලමු. මේ දැන් බලන්න මේකට සද්දයක් යනවා කිය. ඒත් නැද්ද? මොකක්ද ඒ උනේ? ගියා. මේකේ සවුන්ඩ් ෂෙයා කරනවා මේ කැටල්. zoom එක. මොකද මම select this option select කරන්න කියලා select කරන්න දෙන්නේ නැහැ. select කරන්න දෙන්න බෑ කරන්න. බෑ කියන හරිද මේ එතකොට මොකද කරන්නේ ඒකට මාර වැඩේ. ඒ කියන්නේ එතන තමයි ඔයාලට අදාළ වෙන පාර්ට් එක තියෙන. ඒක තියෙනවා අපේ ටැලන්ට් ෂෝ එකේ විකාශනයක් ගැන පොඩ්ඩක්. කැමරා වීඩියෝ විෂන් නෑ ඒක තමයි මටත් පෙන්වන්න ඕනේ අපිත් වෙනසක් නැහැ කියන එක ඇත්තට. මේ වීඩියෝ එකක් දාගන්න බැරි ප්‍රශ්නයක් වුණානේ මට හරි වැඩක් වුණානේ. දල වශයෙන් අදහස් වෙන වීඩියෝ එක විදියට විතරක් කරටක් ගාලා මේක යන්න. සවුන්ඩ් නැතුව ඒක තමයි. මේ යෝගේ අපේ ටැලන්ට් ෂෝ එකේ විකාශනය මේ හරිය යනවා ඉන්න බලන්න. මේ තියෙන හරි. ඔය ටැලන්ට් ෂෝ එකේ මම දැන් ඔයාලට අදාළ වෙන හින්දා මේ කියන මේ ලොකු වෙලාවක් ගන්නත් බෑනේ ගන්න එක වෙන්නත් කිට්ටුයි. යවන්නම් මේ මම කියන්න කිය දැන් ඔයාලගේ අපි අර පන්තියක් ඉවර වෙනවා කියන එක බැජ් එක වැඩ ඉවරනවා කියන එක සලකන්නේ මේ ජෙනරේෂන් ෂෝ එකකින්නේ. ටැලන්ට් ෂෝ එකට අදාළ ඒ වැඩින්. ඒතර ඕකේ විකාශනය මේක තියෙනවා. ටැලන්ට් ෂෝ එක කියන වැඩේ පටන් ගන්නෙ 2021 බැච් එක. හරි. මේ තියෙන්නේ ඒගොල්ලෝම හදපු මේ ඇනිමේෂන් එක මේකේ ලින්ක් තියෙන මේ 2021 බැච් එක ඔන්ලයින් විතරයි මේක සම්පූර්ණයෙන් වෙන්නේ. ඒ යාලා කරපු වැඩේ මේ තියෙන්නේ. ඕක තමයි ඔය මේ සම්පූර්ණ ඉස්සරහා ලොකු කාලයක් පුරාවට මේවා වෙලා තියෙනවා. මම මේක ඔයාලට දාන්නම්. ඒක තමයි. ඇහෙනවද? ලහවට ඇහෙනවද? මේ මයික් එකෙන් හරි ඇහෙනවද කියලා. මේක සම්පූර්ණ zoom වලින් කරේ. ඒ හැමදේම නිර්මාණය කර උන් අන්තිමට අපේ ගෙදර ආවා. ඒ කියන්නේ මුල් ටික නෑ මේකේ. මුන් මේ 45න් 46 තමයි නම. ඔව්. මේකේ නම 45න් 46ට. මේක අර දාලා නම තිබුණේ 45න් 46 කියලා. මේ ඔය අපේ චාමික කියලා එකෙක් මේ ඌ 20 මේ මෝ ඇවිල්ලා ෆස්ට් සයි S එකක් සෙකන්ඩ් සයි එකක් ගත්ත එකෙක් ඈ. ඒ එකක්ද B එකක්ද මතක නැහැ. ෆස්ට් සයි එකේ S එකක් තිබුණා. ඒ කාලේ 21 බැච් එකනේ මේගොල්ලෝ. කලින් වතාවේ S එකක් හරි සෝරි S එකක් තිබිලා ඊළඟ වතාවේ A හෝ B ගත්ත ළමයෙක් මේ මුන් අර ඒ කාලේ එහෙම යන්නත් බෑ වැඩිය කොහම හරි එනට මේවා කරගෙන අන්තිමේට ටික වෙලාවක් ඇති මට පේනවා දැන් zoom එකේ කැමරාවෙන් يعني zoom තමයි මේ කරන්න තිබුණේ ටික ටික අපේ ගෙවල් පැත්තෙන් පේනවා මුන් ටික වෙලාවක් ඇද්දි ගෙදර ඔය තිබ්බේ ඒ වෙලාව ඒ කාලේ වෙනකොට තිබුණ බෑග්ග්‍රවුන්ඩ් එක දැන් ඔය කියන්නේ 21 එහෙනම් ඔව් ඒ වගේ කාලෙක ඒත් එතකොට අතනම තමයි ඉඳලා තියෙන අර ලොකේෂන් එකම තමයි සුපුරුදු ලොකේෂන් එක තමයි ඊට පස්සේ 22 ටැලන්ට් ෂෝ එක අරගේ චූටි ක්ලිප්ස් ටික කවලා දෙන්නේ 22 ටැලන්ට් ෂෝ එක අපි නුවරට ගියේ ඔය වගේ තමයි ඒක වුණේ 22 පොඩි පොඩි කැලටයක් දාලා අනේ ඔය 22ේම ආෆ්ටර් මූවි එකමයි ඔක්කොමත් මන්තිර ළමයි 23 ඔය 22 23 මේ 24 එක ගිය අවුරුද්ද Dreams are tested, where futures are forged in the fire of ambition. Their rise
was a generation that dared to defy the ordinary, that chose greatness over comfort and legacy over silence. ඔය එන්නේ 24. මේක මෙහෙම තියෙනවා අපිට ඔය පල්ලේ ඉවරක් ගන්න බෑනේ. නයි පාර දිගේ උඩට යන්න. ෂෝ එකේ වනේ. මේ ගිය පාර ෂෝ එක. ඊට පස්සේ මම හිතන්නේ මේකේ තව තියෙනවා අපි ඔය පස්සේ ක්ලාස් එකක් විතර අපි කරපු වැඩ ටික නම් මොනවා ඔෆිස් වල නම් මොනවා ඒවා ලොකුට ඕගොල්ලන්ට තීරණات. අපි කරපු මේ අවුරුදු කරපු ප්‍රොජෙක්ට්ස් නම් මේවා ටිකක් ඒව නම් ලොකුට අදාළතාවයක් නැහැ ඕගොල්ලන්ට. අර මේක දකින්න දෙන්නේ අපි ඉස්කෝලේ එක පොඩි වැඩක් කරා ඊට පස්සේ අපි හොස්පිටල් එකක් පොඩි එකක් හැදුවා. හදලා පොඩි පිළිවෙල කරගෙන කරාම නම් එහෙම වැඩ ටිකක් කරා. මේ දින අපේ ඔය මේ ළමයි උගන්නන වැඩක් කරනවානේ අපේ ටැලන්ට් ෂෝ එකට සමගාමීව. පාසල්වලට ඒකේසේ ලබා දීමේ වැඩපිළිවෙලක්. එහෙම මේ ප්‍රොජෙක්ට් නම් එහෙම මේ නිකන් අපේ ගෙදරින් අර නිකන් අර අපි කරලා තියෙන එක මොකද්ද කියලා මටම මතක් වෙන්න වගේ එහෙම නිකන් හදපු පොඩි වීඩියෝ ක්ලිප් එකක් මේක. මොකද තියෙනවා ඉතින්. හරි. ඒකේ මේ වැදගත් වෙන මට්ටමේ මොකක් හරි එඩිට් එකක් එක්ක ඒ කියන්නේ දැන් යාළුවරෙන් මෙහෙන් ඉන්නවනේ දැන් උන් අදාළ නැහැනේ ඕගොල්ලන්ගේ කතන්දරේට ඒ හින්දා මුළු ෆුටේජ් ඔක්කොම දාන්න බෑ. මම අර ඒකේ ඕගොල්ලන්ට ගැලපෙන ඒ කියන්නේ අපේ පන්ති වලට ගැලපෙන යම් දේවල් ටිකක් තියෙනවා මේ ඒක දාන්නම් ඒ ටික පොඩ්ඩක් හදලා දාන්නම් ඔයාලට.